සිරිපා මළුව ලස්සනට පේන සඳකල තැන්නාරා තමයි අද අපි සිරිපා කරුණා කරන්නේ. හෙලෝ ගයිස්, ඔන්න ඉතින් අද ඔයගලන්ට මිනි vlog එකක් අරගෙන ගොඩක් අය ආලා තිබ්බා අපි ගියේ කොහෙන්ද? ඉතින් ඒ ගැන විස්තර කියන්න. ඉතින් ඒ නිසා තමයි ඔන්න මේ වීඩියෝ එක අපේ ගමනේ පටන් ගත්තේ පාන්දර. ඉතින් අද අපි සිරිපා කරුණා කරන්නේ සිරිපා මළුව ලස්සනට පේන කෙටිම රාජමලේ සඳකල තැන්න කියලා කියන්නේ වනගත මාර්ගයක්. ඉතින් ඒ කැලයට අපිට එන්ට්‍රස් වෙන්න අපි ගිය බස් එකේ නයි යන්න මුල්ගම අන්දියේ ඉඳලා මරේවතු යායට යන්න වෙනම චූටි බස් එකක් තියෙනවා. ඒ බස් එකේ තමයි අපි යන්නේ. මේ වතු යාය මැද්දෙන් කිලෝමීටර් 8ක් විතර උඩහට යනකොට කෝවිලක් හම්බ වෙනවා. එතනින් තමයි අපිව බස් එකේ ගෙනල්ලා බසවන්නේ. ඉතින් එතනින් බෑලා තව ටික දුරක් මේ තේ වතු මැද්දෙන් ඇවිදගෙන යනකොට අපිට හම්බ වෙනවා කැලයට ඇතුල් වෙන්න කොළපාට බෝඩ් එක. ඉතින් මේ කොළපාට බෝඩ් එකෙන් අපි ඇතුල් වුණාට පස්සේ අපි මේ යන්නේ තනිකරම කැලයක් මැද්දේ. ඉතින් මේ කැලෑව මැද්දෙන් කිලෝමීටර් දෙකමාරක් විතර අපි ඇවිදගෙන යනකොට මේ වගේ තනි තලාවක් හම්බ වෙනවා. ඒකට තමයි කියන්නේ සඳකල. මෙතන තමයි සිරිපා මළුව ලස්සනටම පේන. ඉතින් මේ තැන්න පව් කරගෙන ආයමත් කැලයට ඇතුළු වුණාට පස්සේ කිලෝමීටර් 4ක් විතර ගියාට පස්සේ තමයි මේ ඇටන් මාර්ගයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඉතින් පඩියෙන් පඩිය අපි මේ ළඟා වෙන්නේ සිරිපා මළුවට. සඳකල තැන්නාරා අපි මේ ගියපු ගමනේ ෆුල් වීඩියෝ එක අපේ YouTube channel එකේ මේ වෙනකොටත් අප්ලෝඩ් කරලා ඔයාලටත් පුළුවන් අපේ bio එකේ තියෙන link එකෙන් ගිහිල්ලා YouTube channel එකේ තියෙන ෆුල් වීඩියෝ එක බලන්න. ඔයාලගේ ජීවිතේ සිරිපා කරුණා කරලා තියෙන වාර ගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා subscribe කරලා bell icon එක ඕල් දාගන්න.